good morning. දැන් අපි ඉන්නේ කිතුල්ගල. අද අපි යනවා මස්කෙලියේ. තාම ප්ලෑන් එකක් නැහැ මොකද්ද කරන්න කියලා. කැම්පින් නයිට් එකකට තමයි යන්නේ දවස් දෙකකට. තාම ප්ලෑන් එකක් නැහැ මොකක් වෙයිද ගිහිල්ලා බලන්න ඕනේ. එතන කැම්ප් කරන්න පුළුවන් ද අවසර ගන්න පුළුවන්ද කියලා අද කාර් එක යන්නේ. ඕගොල්ලන්ට දැන් පෙන්නන්නම් මේ වීව් එක. මාර ලස්සනයි. බලන්න. සද්දේ අපි කිතුල්ගල ගිහින් තියෙනවා ඉහේ ගෙස් ගන්නට. ටුවර් ඕන් තරම් ගිහින් තියෙනවා. හැබැයි මෙතන නවත්තලා තියෙන ජීවිතේ පළවෙනි වතාව. මාර ලස්සනක් තියෙන. අර පැත්තේ ඉර පායන් එනකොට තුම රතු පාටයි. පායනවා. මරු. වතුරේ සද්දෙත් ඇහෙනවා. ඉස්සරහට ගිහින් බලමු. අපි යන්නේ ගිනිගත් හේනේ නෙමෙයි. අපි හැඩන් වලට ගිහිල්ලා දික්කොය හරහා තමයි මස්කෙලියට යන්නේ. ඉනිෂියල් ප්ලෑන් එක ගාට්මෝර් යන්න. බලමු මොකද වෙන්නේ කියලා. ගිහිල්ලම් බලමු. ඔන්න දැන් අපි ඉන්නේ ගිනිගත් හේන පහ වුණා. වෙනද තරම් සීතල නැහැ. සාමාන්‍යයෙන් අපි මීට කලින් නොවැම්බර් දෙසැම්බර් වල ඇවිල්ලා තියෙනවා. එතකොට සීතලයි. මේ දවස්වල ඉතින් අප්‍රේල් කිට් වෙනවා කියන්නේ සීතල අඩුයි. හැබැයි ඉතින් වෙනද වගේම ලස්සනයි. කොළ පාටයි. වැස්ස පොඩ තියෙන හින්දා පාට ලස්සනයි. පොඩි හුලම් පාරකුත් තියෙනවා. මරු. ඔන්න දැන් අපි යන ගමන් ඉන්නේ. දැන් මස්කෙලියට කිට්ටු කරලා මේ ඔයගලන් පේන්නේ කාසල්රි ජලාශය. වතුර නම් සෑහෙන අඩුයි අර. මේ මට්ටම් වෙනස් පේනවා ඇති. මේ වෙනස කියන්නේ වතුර මට්ටම සෑහෙන අඩුයි. මේ කාලේ මාර්තු අප්‍රේල් වෙනකොට වතුර සෑහෙන අඩුයිලු. මාර ලස්සන ඔරුවක් කියමත් යනවා. මාළු අල්ලනවද මන්දනේ? මාරම ලස්සනයි. ඔන්න දැන් අපි යන ගමන් ඉන්නේ ඕගොල්ලන් බලන්න වීව් එක. අපි ආයේ අර පැත්තේ. මාර ලස්සනයි. හැබැයි අවුව වැහලා තියෙන පොඩ්ඩක් ඉන්න නම් අමාරුයි එළියට වෙලා. අනිත් තියෙන මවුසගලේ ජලාශේ. අව ඉස්සරහට යනකොට මේ පේන්න ගනි දියඇලි දෙක. තාම පේන්නේ නැහැ. තව ටිකක් ඉස්සරහට යන්න තියෙනවා. ලස්සනයි. පාරවල් එහෙමත් ලස්සනයි. හැබැයි අවුවයි. අපි දැන් දියඇල්ලට යන ගමන් ඉන්නේ. නේ. මෙන්න මේ වතුර පාන තමයි දියඇල්ල විදිහට මවුසගලේ ජලාශයට වැටෙන්නේ. පාර නම් මේ ලස්සනයි. වතුර අඩුයි මං හිතන්නේ. ගිහිම තමයි බලන්න වෙන්නේ. අපි පයින් ආවේ. මේ ගොඩක් කට්ටිය මේ වීල් වල එකයි යනවා අරකයි මේකයි කියනවා. පයින් යන එක ලේසි. අපිට කොහොමත් අපි ඇවිදින අයනේ කින්න පයින් ගිහිල්ලා බලමු ඉස්සරහට කොහොමද කියලා. ඔන්න ගාට්මෝර් දියඇල්ල. අතන තමයි ඉන්ෆිනිටි පූල් එක තියෙන්නේ. මේක කොටස් 3කට විදිහට තමයි වැටෙන්නේ. එන්න තියෙනවා මවුසගලේ ජලාශය. අන්න අර හරියේ තමයි මේ පල්ලෙහාට යන්න බලන්න තියෙන්නේ. අර අතන ගේට් එකක් තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති නේ. මෙන්න මෙතන. අන්නේ ගේට් එකෙන් මේ ගිහිල්ලා තමයි පල්ලෙහාට බලන්න පුළුවන්. අපි බැලුවේ නෑ. දැන් ආපහු යනකොට මේක බලලා පල්ලෙහාට යන්න ඕනේ. මාර ලස්සනයි. මේක දැන් අපි උඩනේ ඉන්නේ. වැටෙනකොට බලන එකයි උඩ බලන විදියයි සෑහෙන වෙනස්. මේ මෙතනින් එහා පැත්තේ තමයි අර මේවා එක තියෙන්නේ. ඔයගොල්ලන් ලාවට පේනවා ඇති පොඩ්ඩක් පැත්තෙන් බලනකොට. හරියට බලන්න නම් ඉතින් අපිට පල්ලෙහාටම යන්න වෙනවා.
බලමුකෝ ඉතින් මොකද කරන්නේ කියලා අපි මාර ලස්සනයි. ඔන්න අපි කැම්පින් වලට ඇවිල්ලා ඉන්නේ. ඔයගලන් පේන ඇති දියැල්ල දැන් මේ උයනවා. වීඩියෝ කරේ නෑ කිසිම දෙයක් පරක් වෙලා තිබ්බේ. බඩගිනි ටෙන්ට් එක සහ අනිත් දේවල් පස්සේ පෙන්නන්න. ඔන්න ඕක තමයි view එක අපේ. සද්දේ බලන්නකෝ. ඔන්න ඔහමයි සද්දේ. අර පැත්තේ ජලාශය පේනවා. කෑම ටික උයාගෙන අපි ආපහු හම්බෙමු. ඔන්න අපි කෑම උයාගත්තා. මොනවාද? බත් තියෙනවා. පරිප්පු මිරිසල තියෙනවා. සොසේජස් බෙදලා තියෙනවා. මොකද? ඉතුරු කරන්න පොඩ්ඩක්. ෑට කණ්ඩෝන කටක් හරි. මට පොඩ්ඩක් දානවල ඇති. චුට්ටක් දාන්න. ඇති. ඕක නම් කාලේ ඉවර කරමු. සොජේජස් ගන්න නූලෙන් බේරුනේ දස්සෙන් බේරුනේ කණ්ඩයි යන්නේ. ඔන්න අපි ටෙන්ට් එකෙන් එළියට. මේක තමයි ටෙන්ට් එක. මේක තමයි අපිට හැට පේන view එක. ඔන්න ඔහම වටේට පේනවා. ඔන්න ඕක තමයි දියැල්ල. මේක ගාඩ් මෝඩ් දියැල්ල. මෙතන මේ ඕගලන්ට පේනවාද මේ මෙතන වංගුවක් වගේ. එතනින් ඉහාම තමයි මරයැල්ල පේන්නේ. මරයැල්ල මෙතෙන්ට පේන්නේ නෑ මොකද මේ භූමි ප්‍රදේශයෙන් ඒක වැහිලා තියෙන්නේ. අපිට ඒක බලන්න නම් ඉතින් එහා පැත්තට ගියොත් තමයි පේන්නේ. ඕගලන් උඩදි දකින්න නැති එහා පැත්තේ වැටෙනවා. දැන් දවල් බලනකොට අපි හිටියේ මාවුස ගෙලේ පල්ලෙහා ගාඩ් මෝඩ් පල්ලෙහා. හැබැයි දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතුව තියෙනවා. හේතුව අපිට ටෙන්ට් එක අපි ගැහුවට අපිට ටෙන්ට් එක පොරොත්තු දුන්නේ නැහැ. ඒක නිසා ටෙන්ට් එක පොඩි ඩැමේජ් එකක් තිබුණා. ටෙන්ට් එකේ වහින්න ගත්තා. බය හින්දා පටස් ගාලා ටෙන්ට් එක අකුලගෙන හැමම අනිත් පැත්තට මස්කෙලියට ඇවිල්ලා මස්කෙලියේ හොටෙල් එකක් බුක් කරගත්තා. හැමම මොනවාද රිසර්වේෂන්ස් තියනවාද අවైలබිලිටි බලලා හොටෙල් එක බුක් කරගත්තා. හොටෙල් එක නම් හොඳයි, ක්ලීන්, අවුලක් නැහැ. ෂේප් එකේ ඉන්න පුළුවන්. ප්ලේස් එකත් හොඳයි. ලොකේෂන් එකත් හොඳයි. ඉස්සරහා තියෙන්නේ මවුස ගැලි ජලාශය. ඔයගොල්ලන්ට පෙන්වන්න උදේට. දැන් තියෙනවා සිරිපාදේ පෙන්වන්නම් තප්පරයක් දෙන්න. මෙන්න තියෙනවා සිරිපාදේ. මේ ලයිට් දාලා තියෙන්නේ. ඔන්න ඕක තමයි සිරිපාදේ. view එක හොඳයි. ඉස්සරහා මේ තනිකර මවුස ගැලේ තියෙන්නේ. අපි උදේට ප්ලෑන් එක මොකක්ද කියලා තාම තීරණය කරේ නෑ. උදේ නැගිට්ටට පස්සේ තමයි තීරණය කරන්නේ. ඒකටත් අමාරුයි, කාර් එකත් එලවලා අමාරුයි, පාරවලුත් සවුත්තුයි. ඒකින්ද ටෙන්ට් එකේ නිින්ද යන්නේ නැහැ. කට්ට කනවට වැඩිය හොටෙල් එකකට යන එක තමයි නුවණට හුරු කියලා තේරිච්ච හින්දා අපි මස්කේලිය ටවුන් එකේ හරියට නැවතිලා ඉන්නේ. මාර ලස්සනයි. පල්ලෑ ස්විං එකකුත් තියෙනවා. උදේට බලමු මොකද කරන්න කියලා. මේකේ කයකින් හරි බෝට් රයිඩ් එකක් හරි තියනවාද කියලා බලන්න ඕනි. චෙක් කරලා උදේට බලලා තමයි යනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ. ඔන්න අපේ රූම් එකට පේන view එක බලන්න. නෝක තමයි view එක. ඉස්සරහා තියෙන මවුස ගැලේ ජලාශය. මෙතන සිරිපාද පේනවා. ඕගොල්ලන් කලින් ක්ලිප් එකේ දකින්න ඇති රැයට කොහමද කියලා. ඉර බහිනකොට නම් මාරම ලස්සනයි මේ හරිය. පායන්නේ නා අනිත් පැත්තෙන් බහින්නේ මේ පැත්තෙන්.
මාරම ලස්සනයි. නිදහස් පරිසරේ. ඔන්න ඔයගලන්ට පේනවා මේ සප්ත කන්‍යා. හරිද? මාර ලස්සනයි. අපි දැන් ලක්ෂපාන පැත්තට යන ගමන් ඉන්නේ ලක්ෂපාන දියැල්ල පැත්තට. අවුව වෙල්ල ඉඳ අවුව තියෙනවා. මෙන්න සප්ත කන්‍යා එක්කම මේ පේන ඇති ඔයගලන්ට ලක්ෂපාන තියෙනවා. අපි ලක්ෂපාන පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. අපි ලක්ෂපාන උඩට ගිහිල්ලා නැහැ. උඩට යන්නයි ඕනේ. මෙන්න මෙතන තියෙනවා. උඩට යන්න ඕනේ පාරේ ගිහිල්ලා බලමු. ඔන්න අපි අතනින් ආවේ. මේ තමයි අප ලක්ෂපාන. අර පැත්තෙන් වතුර එනවා. මේ පැත්තෙන් වතුර වැටෙනවා. අපි දැන් ඉස්සරහට ගිහිල්ලා බලමු. වතුර නම් අඩුයි. ඔයගොල්ලන් ඈතින් පේනකොට දකින්න ඇති. වතුර අඩුයි, අවුව සැරයි. යන් ඉස්සරහට. අතනින් තමයි දියැල්ල කඩන් වැටෙන්නේ. අපි දියැල්ල උඩ පැත්තට ආවා මේ. වතුර පාරවල් වැටෙනවා ලස්සනට. මාර ලස්සනයි. එහා පැත්තට යන්න හදන්නේ. මේ දවස්වල වතුර අඩුයි. මේක මාරම ලස්සනයි. ඔන්න ඔයගොල්ලන් ෆොටෝ වල දකින්නේ ගොඩක් වීඩියෝ වල දකින්නේ මෙන්න මේ පොයින්ට් එක. හරි පරිස්සමෙන් යන්න ඕනේ. මේ පැත්තේ සම්පූර්ණයෙන් හෙලක් වගේ තියෙන්නේ. එනකොටත් බය හිතෙනවා. නේ? පේනවනේ. අද මාවල් ශ්‍රී ලංකාවේ මේ ඇප් සීලින් එකක් තියෙනවා. අර යන්නේ පල්ලෙහාට තියෙනවා. එතන ගාන්න පල්ලෙහාට. මේ පැත්ත අතනින් තමයි එල්ල කඩන් වැටෙන්නේ. මේ පැත්තෙන් නම් වතුර කොහෙන්වත් එන්නේ නැහැ. මොකද මේ දවස්වල වතුර අඩුයිනේ. මං කැමරාව දිහා බලන්නේ. මාරු නේ මෙතන. එන්න තියෙනවා ගැට්ට. අපි ගිය සැරේ පල්ලෙහාට ගියා මේ සැරේ පල්ලෙහාට යන්නේ නැහැ. එතන අර දේකුන් වගේ අවුවට අවුල.